responsibility to create cities and neighborhoods where every person can live with dignity. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් තේමාවෙන් අපේ රටේ ජනවාස දින උත්සවය පවත්වන වෙලාවේ එහි ප්‍රධාන ආරාධිත මුත්තා වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වුණා. ජනාධිපතිතුමා විසින් මේ මොහොතේදී මේ භූමියේ පවත්වන විශේෂ චිත්‍ර එකතුවක් නිරීක්ෂණය කරන ආකාරය අපිට පේනවා. පාසල් දරුවන් අනෙකුත් ප්‍රජාව සහ සම්බන්ධ කරගනිමින් මේ රටේ ජනතාව අතර නිවාස හා සම්බන්ධ විවිධ මාතෘකා කතිකාවත් ඇති කරමින් ඒවට අත්‍යවශ්‍ය කාලින කරමින් අදට වඩා අනාගතයේ වෙනුවෙන් අවශ්‍ය කරන නිවාස හා සම්බන්ධ මාතෘකාවට උචිත ලෙස පවත්වන්නට යෙදුණු විවිධ තරග තුලින් ජයග්‍රහණය කරගත් ඒ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අද මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මේ ප්‍රදර්ශනයයි දැන් කරු ජනාධිපතිතුමා විසින් නිරීක්ෂණය කරනු ලබන්නේ. හැමදෙනාටම පවතින වමනාවක් නිවසක වමනාව. රටේ හැමදෙනාටම Tamanටම කියලා නිවසක් පැවතිය යුතුයි. ඒ නිවාස පිළිබඳව සිහිනය බොඳ වුණු තැන්වල ඒ ජීවිත බොහෝ විට විවිධාකාරයේ දුක් දෝමනස්යන්ගෙන් පෙරණ තැන් අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් ඒ හැමදෙනාගේම හිතවල තියෙන දැවෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න විවිධාකාරයේ වැඩ කටයුතු ගණනාවක් ක්‍රියාත්මක වෙලා ඒ ක්‍රියාත්මක වන වැඩසටහන් ඔස්සේ හැමෝටම නිවසක් දීලා Tamanගෙම තියෙන තැනක් නිර්මාණය කරලා දීලා ඒ හැමෝටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සකසා දීම වත්මන් රජයේ ප්‍රධාන වෑයම බවට පත් වෙලා තිබෙනවා. ඒ කාර්යභාරය වඩාත් සඵලදායී සිදු කිරීම සඳහා 2025 වර්ෂයේ ලෝක ජනවාස දින සමරුම් උත්සවයට සමගාමීව අද මේ පවත්වන ජාතික උත්සවයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ ගණනාවකදී විවිධ උත්සව පවත්වන්න කටයුතු යොදා තිබෙනවා. ඒ සියලු දේවල් සිදු කරන්නේ ඔබට මට අපි හැමෝටම එක වගේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කිරීමේ පළමු පරමාර්ථය ඇතිවයි. අදින් වර්ෂ ගණනාවකට පෙර ලෝකයේ කතා කරපු ප්‍රධාන මාතෘකාවක් ජනාවාස හා සම්බන්ධ කතාවක්. ජනාවාසයේ වුවමනාව මිනිස්සුන්ගේ අවශ්‍යතාවක් බවට පත් කර ගනිමින් ඒ පිළිබඳව කතා කළේ ලෝකයේ බොහෝ ඉතිහාසයක සිටයි. අතීතයේදී මිනිස්සු තමන්ගේ රැකවරණය සඳහා විවිධ තැන් යොදාගත් බව අප අසා තිබෙනවා. කෙසේ වුවත් මිනිස් වර්ගයා දවසින් දවස ලෝකයේ තමන්ගේ ආධිපත්‍යය ගොඩනගා ගන්නා විට තමන්ටම කියලා රැකවරණයක් සහිත නිවසක් සකසා ගැනීමේ උවමනාව ගැටලුවක් බවට පත් වුණා. ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව මුලින්ම කතා බහට ලක් කළේ වර්ෂ 1985 ජමේකාවේ කිංස්ටන් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේදී. එහිදී ගත් තීරණයක් අනුව එවක ශ්‍රී ලංකා